අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ආයුර්වේදය කියන්නේ මොකක්ද කියන එක ගැන. ආයුර්වේදය දාර්ශනික වෛද්‍ය ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ආයුෂ් සහ වේදය කියන වචන දෙකේ එකතුවෙන් තමයි ආයුර්වේදය කියන වචනය හැදිලා තියෙන්නේ. ආයුෂ් කියන වචනයෙන් දීර්ඝ ජීවිතයත්, වේදය කියන වචනයෙන් උසස් දැන ගැනීමත් අදහස් කරන්න පුළුවන්. මේ අනුව ගත්තහම ආයුර්වේදය කියන්නේ දීර්ඝායුෂ පිළිබඳ දැනුම, නැත්නම් ජීවිතය පිළිබඳ විද්‍යාව, the science of life කියලා කියන්න පුළුවන්. මේ විදිහට දිගු කාලයක් ජීවත් වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රයක් විදිහට ආයුර්වේදය නම් කරලා තියෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය හොයාගෙන යනකොට විවිධ රෝගවලට එරෙහිව මානව ශිෂ්ටාචාරයේ අරගලය ගැන අපූර්ව තොරතුරු රාශියක් අපිට හොයාගන්න පුළුවන්. ලොව පැරණිතම වෛද්‍ය ක්‍රම අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වසර 5000ක් පමණ පැරණි, එහෙත් පුළුල් වූ දැනුම් පද්ධතියක් පදනම් කරගනිමින් නිර්මාණය වෙලා තියෙනවා. ආයුර්වේදයේ ආරම්භය ගැන කතා කළොත් ආයුර්වේදයේ ආරම්භය පිළිබඳව විවිධ මත පවතිනවා. ඒ අතරින් වඩාත් පුළුල්ව පිළිගත් මතයක් වෙන්නේ ඉපැරණි උත්තර භාරතයේ, එහෙමත් නැත්නම් උතුරු ඉන්දියාවේ වේද යුගයේදී ආරම්භ වෙලා මුඛ පරම්පරාගතව රැගෙන ඇවිල්ලා පශ්චාත් වේද යුගයේ වඩාත් දියුණු විද්‍යාවක් බවට පත් වෙලා තියෙනවා කියලා. මේ හේතුව නිසා චතුර්වේදයේ අථර්ව වේදයෙන් ව්‍යුත්පන්න වූ දැනුම් පද්ධතියක් ලෙසත් ආයුර්වේදය හඳුන්වන්න පුළුවන්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දෙවිවරුන් වෙතින් භාවනායෝගී ඍෂිවරුන් හරහා මානවයාට ලැබුණු ත්‍යාගයක් ලෙසත් ඇතැම් මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඉන්දියාවේ ජනිත වූ ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැලකන්නේ ධන්වන්තරි ඍෂිවරයා. එතුමා ආයුර්වේදීය ශල්‍ය සම්ප්‍රදායේ පියා ලෙසත් හඳුන්වනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉන්දියානු උපමහද්වීපයට ආවේනික පෞරාණික වෛද්‍ය ක්‍රමයක්. වර්තමානයේ වෙද්දී එම වෛද්‍ය ක්‍රමය ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් වූ ජනතාව විසින් බහුලව භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ වෙද්දී බටහිර රටවලද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉතාමත් ජනප්‍රියව පවතිනවා. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සහස්‍ර දෙකකට වැඩි කාලයක් පුරා පරිණාමය වෙලා තියෙනවා. ප්‍රතිකාර විධි සඳහා ශාකචාර ඖෂධ විශේෂ, ආහාර, භාවනා ක්‍රම, යෝගාභ්‍යාස, සම්බාහන, විරේක, වමනකාරක සහ විවිධ තෙල් වර්ග ආදී බොහෝ ද්‍රව්‍ය හා ප්‍රයෝග විධි ඇතුළත් වෙනවා. ආයුර්වේද ඖෂධ සංස්කරණ සාමාන්‍ය සංකීර්ණ ශාකසාර සංයෝග සහ ಖನಿಜ ලෝහ ද්‍රව්‍ය මත පදනම් වෙනවා. ඉපැරණි ආයුර්වේද ග්‍රන්ථවල රයිනෝප්ලාස්ටි, වකුගඩු ගල් නිස්සාරණය, මැහුම් සහ ආගන්තුක වස්තුන් නිස්සාරණය ඇතුළු ශල්‍ය ක්‍රමත් උගන්වලා තිබෙනවා. පුද්ගලයෙක් උපන්දා සිටම මේ යනතුරුම නිරෝගීව ජීවත්ව සිටීමට ජීවිතයේ ඒ කාලානුව අනුගමනය කළ යුතු ආහාර රටා, ඇවතුම් පැවතුම්, නින්ද, ව්‍යායාම ක්‍රම ආදී සියල්ලම ආයුර්වේද ජීවන දර්ශනය තුළ විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම දවසේ කාලානුව, වසරේ ඍතු අනුව ශරීරගත දෝෂයන් විනාශ වෙන ආකාරයත් ආයුර්වේද ජීවන දර්ශනය තුළ මැනවින් පහදා දීලා තිබෙනවා. එසේම ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ රෝග සුව කිරීම සහ නිරෝගී බව ආරක්ෂා කර ගැනීම පිළිබඳව. රෝග සුව කිරීම සඳහා යොදා ගනු ලබන චිකිත්සාවන් අතර ඖෂධ ශරීරගත කිරීම මගින් සිදු කරන චිකිත්සාව මූලික වෙනවා. ඊට අමතරව තිබෙනා වූ රෝගයට අනුකූලව බාහිර වශයෙන් යොදන විවිධ ප්‍රතිකාර ක්‍රමයන් තියෙනවා. ඒ විදිහට යොදනු ලබන ස්ථානික ප්‍රතිකාරයන් ලෙස ආලේප, තැවීම, නිල ප්‍රතිකාර, ඖෂධ ගැල්වීම, තෙල් ගල්වා සම්බාහනය කිරීම ආදිය දක්වන්න පුළුවන්. මේ අනුව ඕනෑම සර්වාංග රෝගයකට නිට්ටාවට ප්‍රතිකාරය ආයුර්වේදයේ සඳහන් කරලා තියෙනවා.
ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීරයේ දෝෂ තත්ත්වය මත වෙනස් වන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මනාසී උගත් මනා ප්‍රායෝගික දැනුම ඇති දක්ෂ වෛද්‍යවරයෙකු විසින් නිවැරදිව පුද්ගලයාගේ දෝෂ තත්ත්වය හැඳිනගෙන ඒ අනුව ප්‍රතිකාර කිරීමෙන් ඕනෑම රෝගියෙකුට සහනයක් ලබා ගැනීමේ වාග්ය හිමි වෙලා තියෙනවා. අපි දැන් කතා කරමු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වාසි මොනවද කියලා. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී රෝගය පමණක් නොව සම්පූර්ණ මනුෂ්‍යයාම සලකා බලා ප්‍රතිකාර කරන නිසා සම්පූර්ණ හා පද්ධතිමය ප්‍රවේශයක් ඒ තුළ තිබෙනවා. ඒ වගේම ස්වභාවික බෙහෙත් ඖෂධ භාවිතා කරන නිසා අතුරු ආබාධ අවම කරගන්නත් විෂ තත්ත්ව කළමනාකරණය කරගන්නත් හැකියාවක් පවතිනවා. මෙහිදී රෝගවලට එරෙහිව ශරීරයේ සූදානම් කරන නිසා ප්‍රතිශක්ති ක්‍රමය ශක්තිමත් වෙනවා. ඒ වගේම සෑම කෙනෙකුටම ගැළපෙන පරිදි ප්‍රතිකාර සකස් කරලා තියෙන නිසා ප්‍රකෘති පදනම් කරගත් පුද්ගලික ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන්. මානසික සහ සමාජීය සංසුන්භාවයේ ඉහළ දමන නිසා ජීවන තත්ත්වයේ වර්ධනය සහ මානසික සහනය ළඟා කරගන්නත් පුළුවන්. බෙහෙත් අඩු මුදලකට ජනතාවට පහසුවෙන් ලබා ගන්න පුළුවන් නිසා අඩු පිරිවැය සහ පහසු ප්‍රවේශයක් තියෙනවා. දිගු කාලීන සුවය සහ සංසුන්භාවය ලබා දීමේ හැකියාව තියෙන නිසා බෙහෙත් නතර කරත් සුවතාවය යම්කිසි කාලයක් පුරා තවත් දිගට පවත්ව ගන්න පුළුවන්. ඒ වගේම ඖෂධ ප්‍රතිරෝධීතාවය ඇතිවීමේ අවදානම අඩුවීමත් මෙම වෛද්‍ය ක්‍රමයෙන් සිදු වෙනවා. මෙම වාසි නිසා ආයුර්වේදය දිගු කාලීන සුවය පිණිස විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. මේ වගේම තවත් වැදගත් වීඩියෝවකින් තවත් දවසක අපි හමු වෙමු. දීර්ඝායු වේවා.